ඔයාලා සියලු දෙනාම Learning Diaries YouTube channel එකට පිළිගන්නවා. අද වන විට බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් ගැන තමා අපි ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවේ. ඔයා overthinker කෙනෙක්ද කියලා හරියටම දැනගන්නේ කොහොමද? ඔයා රාත්‍රියේ අවදි වී විටින් විට පසුගිය සංවාද යම් සිද්ධීන් ගැන නිතර ඔයාගේම හිතත් එක්ක සංවාදයක් ඇති කරගන්න කෙනෙක්ද? ඉතින් ඔයා තනි වෙලා නැහැ. අද අපි කතා කරන්න යන්නේ ඕවර්තින්කින් වල ලක්ෂණ සහ ඒවා ඔයාගේ එදිනෙදා ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා දැනගන්නයි. ඔයා ඕවර්තින්කර් කෙනෙක් කියලා දැනගන්න තියෙන පළමු සහ ප්‍රධානම ලක්ෂණය තමයි නිරන්තරයෙන් සංවාද නැවත ආවර්ජනය කිරීම. ඔයා එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරමින් ඉන්නකොට නිතරම පසුගිය කතාබස් නැවත ආවර්ජනය කරන්න උත්සාහ දරන කෙනෙක්ද? ඒ තුළ ඇති සෑම වචනයක් සහ මුහුණේ සහ ශරීරයේ ඉරියව් ගැන පවා සිතන කෙනෙක්ද? ඕවර්තින්කර් කෙනෙක් නිරන්තරයෙන් පසුගිය දේවල් ගැන සිතීමට පෙළඹෙයි. ඒ වාගේ ලොකු තේරුමක් නැතත් හැංගුණ තේරුම් සහ වැරදි ඇතිදැයි සොයන්නට වෙහෙස දරයි. දෙවැනි ලක්ෂණය තමයි තීරණ ගැනීමේ අපහසුව. අඩුම කන්නේ මොනවද කියලා තීරණයක් ගැනීමට පවා ඔවුන්ට විශාල වශයෙන් වෙහෙස කිරීමක් වෙනවා. ඕවර්තින්කර් කෙනෙක් දැඩිසේ අරගල කරනවා යම් තීරණයක් ගන්න. ඔවුන් හිතේ බියක් සහ සැකයක් ඇති කරගන්නවා වැරදි තීරණයක් ගනීද යන්න සිතන්න. තුන්වෙනි ලක්ෂණය තමයි නරකම දේ අපේක්ෂා කිරීම. ඔයත් ඍණාත්මක ප්‍රතිඵල අපේක්ෂා කරන කෙනෙක්ද? ඕනෑවට වඩා සිතීම විනාශකාරී දෙයක් වෙන්න අපි හැමෝටම පුළුවන්. එමගින් සෑම අවස්ථාවකම නරකම ප්‍රතිඵල අපේක්ෂා කරනවා. එය සුබ වුවත් අසුබ වුවත් ඔවුන්ට තැකීමක් නැහැ. හතරවෙනි ලක්ෂණය තමයි නින්දේ ගැටලු ඇතිවීම. ඕවර්තින්කර් කෙනෙක්ගේ මනස අවදවීමට පටන් ගන්නේ බොහෝ විට නින්දේදී වීම එයට හේතුවක් විදිහට දක්වන්න පුළුවන්. අධික ලෙස සිතන අයට බොහෝ විට නිින්ද නොයාම අත්විඳින්නට සිදුවන්නේ ඔවුන්ගේ සිතුවිලි නිවා දැමීමට ඇති නොහැකියාව නිසායි. මෙම රටා පිළිබඳව දැනුවත් වීමෙන් ඔබේ මනස සංසුන් කිරීමට සහ වඩාත් විශ්වාසදායක තීරණ ගැනීමට උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට ඔබට පටන් ගත හැකිය. හරි, අද අපි මේ වීඩියෝ එකෙන් කතා කළේ ඕවර්තින්කර් කෙනෙක්ගේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ගැන. මෙවැනි ලක්ෂණ හඳුනා ගැනීම තුළින්ම ඔබ අධික ලෙස සිතීම කළමනාකරණය කිරීමේ පළමු පියවර සාර්ථකව ජයගෙන ඇත. මෙම රටා පිළිබඳව දැනුවත් වීමෙන් ඔබේ මනස සංසුන් කිරීමට සහ වඩාත් විශ්වාසදායක තීරණ ගැනීමට උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට ඔබට පටන් ගත හැකියි. වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාටත් ඕවර්තින්කින් ගැන අත්දැකීම් ඇතිනම් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් වීඩියෝස් නැරඹීමට Learning Diaries YouTube channel එකත් එක්ක channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.